This is Mr. One Control. Dudijai Air 3 is airborne, climbing to 500 feet, proceeding to mission waypoint Alpha. Over. ඉතින් අද මම ඔයාලා එක්ක ගන්නවා දන්නේ ලංකාවේ තියෙන ලස්සනම එහෙම කිව්වොත් නිවැරදි මං හිතන්නේ තවත් ලස්සනව තියෙනවා. හැබැයි මේකත් හරිම ලස්සන කැම්පින් සයිට් එකක්. ඒ තමයි රත්කැලේ පතන. කැම්පින් කිව්වම හැමෝගෙම ඔළුවට එන ප්‍රශ්න කීපය මටත් ආවා. වොෂ්රූම් එකක්, ටොයිලට් එකක් කොහොමද? එතකොට වියන්නේ කොහොමද? සත්තු සර්පයෝ ඉන්නවද? වෙන වෙන ප්‍රශ්න හොල්මන් වගේ ඒවා තියෙනවද නැද්ද කියලා වගේ ගොඩාක් ප්‍රශ්න මටත් ආවා. මොකද මම මීට කලින් කවදාවත් කැම්පින් ගිහිල්ලා තිබුණේ නැහැ. නමුත් ඒ ප්‍රශ්න ඔක්කොටම මුහුණ දෙන්න බලාගෙන ලෑස්ති වෙලා කමක් නැහැ මේ ගමන ගිහින් යමු කියන අදහසෙන් අපි ඔක්කොමලා පිටත් වුණා. අපි කලින් දවසේ රෑ නුවරට ඇවිල්ලා නුවර ඉඳලා පහෝදා උදේම මේ ගමන යන්න පිටත් වුණා. ඒ වගේම ඔයාලට කියන්න තව විශේෂ කාරණාවක් තියෙනවා. අද දන්නවද? මේ රත්කැලේ පතනට යන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි ආරව කියන ගම හරහා යන පාර. අනිත් එක මීගහ කිවුලට ඇවිල්ලා එතනින් උඩහට යන්න තියෙන පාර. මැටිගහ තැන්න හරහා යන්න තියෙන පාර. ඉතින් අන්න ඒ පාර, ඒ කියන්නේ මීගහ කිවුලට ඇවිල්ලා යන්න තියෙන පාර සම්පූර්ණයෙන්ම කාපට්. 90%ක් 95ක් විතරම කාපට් පාරක් තියෙන්නේ. ඕනම වාහනයකට යන්න පුළුවන් උඩහට වෙනකම්ම. ආරව හරහා යන පාරේ නම් හැම වාහනයකටම යන්න බෑ. අපේ නරක වෙලාවක්ද කියන්නේ නැහැ. අපි Google Maps on කරගෙන ගිහිල්ලා අපිට සෙට් උනේ අන්න ඒ පාර. සාමාන්‍යයෙන් ground appearance එක ටිකක් අඩු වාහන එකකටවත් අර ආරව එහෙම නැත්නම් ආරාව ඒ හරහා යන පාරේ නම් යන්න බෑ. ඔෆ් රෝඩ් යන වාහන ටිකක් උස වාහන වලට යන්න පුළුවන්. මේ තියෙන්නේ අර මම ඔයාලට ඉස්සෙල්ලා කිව්ව Google Maps දැම්මම හම්බෙන පාර. ඒ කියන්නේ ආරාව එහෙම නැත්නම් ආරව කියන ගම්මානේ හරහා යන්න තියෙන පාර. මේකෙන් නම් ඔයගොල්ලන්ගේ වාහනේ පොඩි වාහනයක් නෑ. එහෙම නැත්නම් ground appearance එක අඩු වාහනයක් නම් යන්න තියා හිතන්නවත් එපා. මොකද හරිම අමාරුයි මේ පාරේ යන්න. ඉතින් ගොඩක් වෙලාවට අපි ඒ වෙලාවෙත් බය හිටියේ මේ ගල් වලින් අපේ ටයර් කැපිලා අපිට මේ වැඩේ මගින් නවත්තන්න සිද්ධ වෙයි කියලා. නමුත් අපේ වාසනාවකට එහෙම වුණේ නැහැ. අපි බොහොම පරිස්සමෙන් ලොකු පරිශ්‍රමයක් දරලා අපි කොහොම හරි මෙන්න මේ කොන්ක්‍රීට් පාර දක්වාම අපේ වාහනේ හොඳින් අරගෙන ආවා. එනකොල්ල අපි ගියා. මේ වීඩියෝ එක බලන ඔයාලා කාට හරි බැරි වෙලා හරි හිතුනොත් රත්කැලේ පතන එන්න අනිවාර්යෙන් මෙන්න නැවිත් ඉන්න එපා. හරිම ලස්සන පරිසරයක් තියෙන්නේ. හරිම ලස්සන සීතලක් තියෙන තැනක් මේක. ඉතින් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ නුවර හරහා එනවා නම් මහවැලි රජ මාවත ඔස්සේ ඇවිල්ලා එතනින් ඒ හන්දියේ ලොග්ගල් ඔය හන්දියෙන් දාන්න දකුණට දාලා බදුල්ල පාරේ ඇවිල්ලා කෙලින්ම මේ බදුල්ල පාරේ එනවා මීගහ කිවුලට. මීගහ කිවුලෙන් මැටිගහ තැන්න පාර කියලා තියෙනවා වම් පැත්තට උඩහට පාරක්. ඒ පාර දිගේ කෙලින්ම උඩටම ඇවිල්ලා ඔයාලට Google Maps on කරගෙන ඒ ටික එන්නත් පුළුවන්. නැත්නම් මග ඉන්න ඕන කෙනෙක්ගෙන් අහුවොත් පතනට යන්නේ කොහොමද කියලා ඒ ඕන කෙනෙක් ඔයාලට උදව් කරනවා.
ඇය ගානක ගමනකට පස්සේ මෙන්න අපේ ඩෙස්ටිනේෂන් එකට අපි බලන්න හරිම ලස්සනයි නේද හිතාගන්න බැරි තරම් ලස්සනයි ඉතිං ආපු ගමනේ තිබ්බ මහන්සියත් එහෙම් පිටිම්ම කොහේ ගියාද මන්ද හිතාගන්න බෑ මොකද ඒ තරම් ලස්සන විව් එකක් තමයි මේ පතනීදං පල්හැ බලද්දි වටපිටා බලද්දි තියෙන්නේ ඉතිං අපි හැමෝටම හරිම මහන්සි මොකද අපි සෑහෙන වෙලාවක් අර අපිට පාර වැරදුණු අරාව ගමහරාපු පාරය ඔට්ටුනා වාහනය පරිස්සං කරගෙන එන්න ඒවගේම අපි අපේ සමහරක් අය බැහැලා කිලෝමිටර් කීපයක් පයිංආවේ යට බදිනෝදහෙම කියලා බල බල ඉතින් ඒ වගේ මහන්සේ ලැවිල්ල දැන් හැමෝටම මහන්සි අපි දැන් ලෑස්ත වෙන්නේ දවල් ආහාරය යන්න ඉතින් ඔයාලා දන්නවද අපි මොනවද දවල්ට යන්නේ කියලා දන්නේ නැනේ බලන්න සාමාන්‍ය කැම්පස්ලා ගියලා උයන ආහාර නෙමෙයි අපි යන්නේ අපි ටිකක් කම්ෆර්ටබල් විදියට හැමදේම කරගන්න පුළුවන් වෙන්න වරු ටිකක් අපි අරන් ගියා බලමු බලන් ඉන්න හොම් හිටියා වගේම මොනවද අපි දවල්ට කන්නේ කියලාද ඔව් හරි හරි චිකන් කරිය මොකද चिकन चिकन अरे मारो तो आप बोटा करा chef Randula dawal ආහාරය අපි දෙකනේ දැන් මේ ඉතුරු හරිය දාගන්න මේක යන්න කරලා දෙන්න. ඔව් මං කියන්නම්. ගොඩක් ලොකු දේවල් නැති වුණත් අපි මේ හදාගත්තු කෑම ටික නම් හරිම රහයි. නික්කමට කල්පනා කරලා බලන්න ඔයාලා මේ වගේ ලස්සන view එකක් බලාගෙන මේ වගේ රස කෑමක් කන්න තිබ්බනම් සීතල හුලන් ටික කැඟේ වැඩි වැඩි. ඉතින් ඔන්න ඔය ෆීලින් එක ගන්න තමයි ඔන්න ඔය දේ ඔය ලස්සන විඳින්න තමයි ගොඩක් අය කැම්පින් යන්නේ. ඉතින් ඔයාලත් දවසක අනිවාර්යෙන්ම කැම්පින් යන්න ඕන. මොකද ජීවිතේ එකපාරක් හරි කරන්න ඕන දෙයක් ඒක. අපි ඔහොම කන අතරේ අපි දැක්ක අහසේ නිකන් අමුතු පාටට හැරිලා ඒ කියන්නේ හිතාගන්න බෑ ඒ කියන්නේ වැස්සක් එනවද වෙන මොකක් හරිද කියලා. නමුත් ටික වෙලාවක් ඇද්දි තමයි අපිටත් ඒක තේරුනේ. බලද්දි වැස්ස නෙමේ මේ මීදුම. මීදුමත් ගියා හැබැයි වැඩිය රෑබෝ වෙලා නැතිහින්දයි කළුවර වැටලත් නැතිහින්ද අපි කට්ටිය හිතුව පල්ලා ඇලෙන් වතුර ටිකක් නාලෙමු කියලා. පොඩි ඇලක් තියෙන ලස්සන. අන්න ඒකේ. එතනට ගියාට පස්සේ අපි කට්ටියවම පොඩි ප්‍රහාරයකට ලක් වුණා. ඒක කූඩැල්ලන්ගේ ප්‍රහාරයක්. අම්මට මගෙත් කාලා. මෙයල්ලන්. කුඩේලගෙන හරි කුඩේලක හරි. දෙකකින් හිටව. පේන අල්ලපන්කෝ. මටද කියන්නේ. නෑ මුට. මගේ නෑ. ඇඟිලි දෙක ඇතුළට කොහොමද? රෝපේ එන්න. තාම ඉන්නවා. ගියා. නෑ ඉන්නවනේ. ගසන්න. ගස්සුවට යන්නේ නැහැ. ගලන්නයි. ඒක තමයි මම බිම ඇතුළු කකුල. ඇඟිලත් ඒ කලිසවල්ලන්න එපා කකුල ගලවන්න. කකුල ගලවන්න. අම්මට අර එක එක තප්ප වෙලා. සෙරෙප්පු ගලවන්න බබා. කොමලා මේ දඟලන ටෝච් එක අල්ලන්න තු දඟලනවනේ. මෙයා බයකට උඹ. මේ හරි දැන් ගියා. නහපට ඇඟිලියට. එතන ඒ බට කොහොමද? කෙලින්ම සමන්නෙලා. හරි ඒ ඔබතුමිය බොන්නේ තේ කොප්පේ. ඇයි මම බොන්න. මොකක්ද වෙලා දෙන්නේ?
ඒක හලන්න. ඔව්. හලලා තව නැතද? හරි ළඟට හරන්න බෑ අපි දෙන්න එකක් වුණා. අපි එන්න කමු. හලන්න. දාලා මේක රුට්ටියක් දාන්න දාලා ගහලා කමින් මම යනවා. ඒක ලස්සනයි. මේ ටික දාගන්න. මේක දාගන්න ඉන්න. බල් කෙනෙක් වෙట్లా. ඇයි? ගිම්බල්. ඒවා මොකද කියලා මං හිතුවේ මම ඕනේ වා මැත්තර කරලා ගහනවා. එළිය තියෙන වෙලාවට හරිම සුන්දර ලස්සන තැනක් වුණු මේ රත් කැලේ පතන ඉර බැහැලා යනවත් එක්කම අඳුර රජ කරන තැනක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි මේ ඝන කළුවරේ අපි ඉද්දී අපේ ඇඟට දැනෙන හරිම සනීප සීතලත් එක්කම ඈතින් ඇහෙන අමුතු මුමුණනවා වගේ අමුතු ශබ්දයන් අපි හැමෝගෙම හිතවලට තිගැස්මක් එක් කරනවා. ඒ මොන තිගැස්මක් තිබුණත් මොන භයංකාර සිතිවිල්ලක් ආවත් හැඟීමක් ආවත් අපි බලාගෙන ඉන්නේ හෙට එළි වෙනකන්. මොකද මේ ලස්සන රත් කැලේ පතන ඉඳන් ඉර උදාව බලන්න. අහස කොයි වගේ පාටද කියලා බලන්න. මේ ඉර උදාව එහෙම නැත්තම් හෙට උදා වෙන මේ ඉරෙන් මේ මුළු පළාතම කොයි වගේ ලස්සනට පේන්න පටන් ගන්නවද කියලා බලන්න. ඉතින් අපි බලමු. අපි බලන් හිටපු ඒ දේවල් ඒ විදිහටම සිද්ධ වෙනවද කියලා. අපි හැමෝම ඊරෑ ප්‍රාර්ථනා කරපු විදිහටම ඔන්න බලන්න ලස්සනට ඉර පායගෙන එනවා. ඉතින් ඊටත් වඩා මූණවල් කටවල් වෙවුලන තරමටම හරිම සීතලකුත් තියෙනවා. ඉතින් මේ තමයි මේ රත් කැලේ පතනේ තියෙන ඇත්ත පරිසරය. එහෙනම් ලෑස්ති වෙන්න. රත් කැලේට ඉර පායන විදිහ බලන්න. බලන්න ඔයාලටත් හිතුනද උදේ පාන්දර නැගිට්ට ගමන් ඒ කියන්නේ ජීවිතේ හැමදාම උදේට නැගිටිද්දි මේ වගේ view එකක් දකින්න තිබ්බනම් කියලා. ඉතින් මෙතනට එන ඕනම කෙනෙකුට හිතන දෙයක් තමයි ඒක. මෙතනට ආපු ගියපු කැම්ප් කරපු සමහරක් අය කියනවා මේ පතන වැහෙන්න වලාකුළු මීදුම වගේ දේවල් උදේ පාන්දරට තියෙනවා කියලා. ඉතින් අපිට ඒ chance එක අද මිස් වෙලා තියෙනවා. නමුත් අවුලක් නැහැ. ඉතින් අපි තව දවසක් උත්සාහ කරමු. තව දවසක අපි කැම්පින් නෙමු රත් කැලේ පතනේ. ඇවිල්ලා වීඩියෝ එකකුත් ඔයාලට කරලා පෙන්නන්නම්. ඉතින් නමුත් මේ තියෙන view එකත් එක්තරා ආකාරයක වෙනම දෙයක්. හරිම ලස්සනයි. හරිම පැහැදිලි ඔයාලට පේනවා. වටපිටාව හරිම පැහැදිලිව මෙතනට පේනවා. ඉතින් කෙරිගල් පොත්ත කන්දත් මේ අවට තියෙනවා. ඔයාලට මට ඒක මේ වීඩියෝ එකේ පෙන්නන්න මම ඒක ෂූට් කරගත්තේ නැහැ. මට අමතකුණ ඇත්තටම. ඉතින් ලංකාවේ උසම කඳුලෙන් එකක්. ඒ වගේම තමයි නුවරඑළියේ සමහරක් තැන් කීපයක් පේනවා. හෝටන් තැන් එහෙම මෙතනින් පේනවා කියලා කියනවා. නමුත් අපිට බලන්න හම්බුන්නේ මේ ඔයාලා දකින්න ඇති පල්හැ භූමිය සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැහිලා තියෙන්නේ. ඔයාලට පේනදී සුදු පාටට තියෙන්නේ මීදුම.
ඉතිං ඔන්න ඔහොමයි රත් කැලේ පතනට ඉර උදාවෙන්න. ඉතිං අද අපි අපේ දෙවනි දවසද ඔයාලා දන්නවා අපි ඊයාවේ. ඉතිං අද අපි අපේ බට්ටි ඔක්කොම පැක් කරගෙන ආපහු ගම්බිම් බලා යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ තියෙන අපේ උදේ ආහාර. බිත්තරයි සොසේජස් ටිකකුයි පානුයි. ඉතිං මේ වගේ දෙයක් වුණත් තාම සීතල තියෙනවා. සීතල නැත්තේ නෑ. හරිද? සීතල තියෙනවා. ඉතින් සීතලේ මේ වගේ දෙයක් උදේ පාන්දරට කන්න තිබ්බත් කොයිතරම් දෙයක්ද ඒක. මොකද ගොඩක් මිනිස්සුන්ට ඒ අත්දැකීම තමන්ගේ ගෙවල් වල හම්බෙන්නේ නැහැ. කාර්ය බහුල ජීවිත තියෙන හැම කෙනෙකුටම. එහෙන් බලද්දි ඉතින් මේ වගේ තැනකට ඇවිල්ලා ඔහොම ආහාරයක් උයාගෙන කනවා කියන්නේ ඒක වෙනමම දෙයක් වෙනවා තමන්ගේ ජීවිතේට. කොහොම හරි ඉතින් අපි පටේ පිටේ තිබ්බ ඔක්කොම ගොඩ ගහලා තිබ්බ කුණුත් අපේ එකට දාගත්තා. අපේ වාහනේට දාගත්තා. මොකද අපි මේ පරිසර පද්ධතියන් රකින්න ඕන අනිවාර්යෙන්ම. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් කැම්පින් කරන්න එන්න නැවෙත් ඉන්න එපා. මේ පරිසර පද්ධතින් වල තියෙන පාටවල් ගැන හිතා ගන්න බැරි පාටවල් තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් කැම්ප් කරන්න එන්න ඇවිල්ලා මේ පරිසර පද්ධතිය ආරක්ෂා කරන්න විනාශ නොකර. මේක මැදට. මේක මැදට. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක මේ වෙනකං රස වින්දනම් මේ වීඩියෝ එකට ආසයි නම් අපේ මොකක් හරි වැරද්දක් තියෙනවා නම් අපි හදාගත යුතු දෙයක් තියෙනවා නම් ඒ හැම දෙයක්ම ඔයාලා පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අනිවාර්යයෙන්ම ඔයාලට රිප්ලයි එකක් එනවා අපෙන්. ඒ වගේම තමයි මේ ගමන ගැන මොන හරි විස්තර දැනගන්න ඕන නම් අනිවාර්යෙන් ඒ ගැනත් අහලා කමෙන්ට් එකක් දාන්න. ඒවටත් අනිවාර්යයෙන්ම උත්තර දෙනවා. ඉතින් අපිව සබස්ක්‍රයිබ් කරන්න අනිවාර්යයෙන්ම සබස්ක්‍රයිබ් නොකර ඉන්න එපා. මොකද ඔයාලා සබස්ක්‍රයිබ් කරන්න අපි මොටිවේට් වෙනවා. ඒකෙන් අපි තව අපේ කාලය වැය කරලා ඔයාලට මීටත් වඩා තව ලස්සන වීඩියෝස් ගේන්න අපි උත්සාහ කරනවා. තව පුංචි දෙයක් තියෙනවා ඔයාලට කියන්න. ඔයාලා රත් කැලේ පතනේ කැම්පින් යනවා නම් අනිවාර්යයෙන්ම පිරිසක් එක්ක යන්න. ඒ කියන්නේ තාම සාමාන්‍යයෙන් 5කවත් ගෲප් එකක් එක්ක යන්න. දෙන්න 3 දෙනා යන්න try එකක් දෙන්න එපා. මොකද පුංචි දේවල් තියෙනවා ප්‍රශ්න ඇති කරන. ඒ දේවල් වලට ඔයාලව ගොදුරු වෙන්න පුළුවන්. ඉතින් මම මේක ලොකු දෙයක් කරලා කියන්නේ නැහැ. මොකද සමහරක් අය බණී මේ දේවල් වලට මුහුණ නොදුන්නු කට්ටියක් ඇති මේකේ කැම්ප් කරපො. ඒගොල්ලෝ බණී අන්තිමට මේ මිනිස්සුන්ව බය කරන්න එපා අරකයි මේකයි කියලා. නමුත් මේක ගැන පොඩ්ඩක් හිතන්න. ඔයාලා කැම්ප් කරන්න යනවා නම් තනියෙන් යන්න එපා. අනිවාර්යයෙන්ම පිරිසක් එක්ක යන්න. එතකොට ඔයාලගේ ආරක්ෂාව වෙනදටත් වඩා හොඳින් තියෙයි. ඔයාලගේ කැම්පින් අත්දැකීමත් ඔයාලට හොඳින් ගන්න පුළුවන් වෙයි. Mr. 1. Thank you for watching.